කමන්නේ ප්‍රශ්න. ලංකාව විතර පාසල් වල ළමයි 47ක් බුලි වෙනවා. සමාජ මාධ්‍ය වල ළමයි බුලි වෙන්නේ කොච්චර වගේ ප්‍රතිශතයක්ද? ආදරණීය මෙයා හිතන් ඉන්නේ සිරස ලක්ෂපති කියලා. ප්‍රතිශතයක් කොහොම මම උත්තර කියන්න ඕනේ. ඒත් එක්ක 24.3%ක්ම සමාජ මාධ්‍ය තාලාවල තමන්ගේ නියුට් වීඩියෝ ෂෙයා කරගෙන තියෙනවා. මම ඔබෙන් ප්‍රශ්න කරනවා ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා ඒ තරම් පහළ මට්ටමකදී යද්දී ලංකාවේ ඉන්න දරුවෝ ටිකත් ඒ වගේ ප්‍රාථමික ලෙවල් එකකදී ඒ දෙක අපේ ලංකාව තුළ කලපන්න පුළුවන්ද? ඔබතුමා කොහොමද කියන්නේ? නියුට් වීඩියෝ එකක් ඔන්ලයින් නැත්නම් සෝෂල් මීඩියා එකේ ෂෙයා වුණාට මොකද්ද ඔබතුමා හිතන්නේ අද පටන් අරන් හෙට වෙච්ච මේක 100ක් අපිට කරගන්න පුළුවන් මේ කියලා හිතනවාද? එහෙම ෆැන්ටසි ලෝකෙක ජීවත් වෙන්නේ ආදරණීය වියතුනේ මේ කතා කරන්නේ ෆැන්ටසි ලෝකයක් ඇතුලේ නෙවෙයි. එයා හිතාගෙන ඉන්නවා හෙට ඉඳලා අපි ලංකාව තුලේ සමාජ මාධ්‍ය දාලා ඔක්කොම 100% තහනම් කළා. අනේ එහෙම තැනකට එනවා කියලා. නෑ දෙයියනේ ඕස්ට්‍රේලියාව තුලේ සමාජ මාධ්‍ය දාලා 100% තහනම් කරේ නෑ. සමාජ මාධ්‍ය දාලා 6 තහනම් කරේ. ඔයා ඒක දන්නේ නෑ කියන නම් ඇත්තටම අවුල් ආදරණීය තුනේ. ඊට පස්සේ මෙයාගේ නියාමනයේ තර්කේ දන්නවද 2015 ඉඳලා 2025 වෙනකම් ඕස්ට්‍රේලියාව ඇතුලේ සමාජ මාධ්‍ය නියාමනය කරනවා. ප්‍රතිඵලය මොකද්ද? ප්‍රතිඵලයක් නෑ. ඊට පස්සේ ඕස්ට්‍රේලියාව මොකද කරන්නේ? අපිට නියාමනය කරාට ඇත්තටම ප්‍රතිඵලයක් නෑ. ඒ හින්දා අපි මේක තහනම් කරන්න යන්න ඕනේ කියනවා. සරලව එච්චරයි. අරත් ආදරණීය තුනේ මෙයාලා ඕස්ට්‍රේලියාව අසාර්ථකලු. යුනිසෙෆ් ආයතනම ඇවිල්ලා කියලා දෙනවා අපිට තාම මේකට ප්‍රතිඵල කියන්න බෑ. ඒකට අවුරුදු 3ක් යනවා කියලා. හැබැයි ඇලෝසියස් විද්‍යාලට අනුව ඒක අසාර්ථකයි. කොහෙන් කරුණු හොයාගෙන එනවද දන්නේ නැහැ. මතනම් ඉවරයි. දැන් මගේ කරුණු කාරණාත් එක්ක කතා කරද්දී මගේ පළවෙනි කාරණාව සහෘද ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයනි යුනිසෙෆ් සංගමයේ සංගමෙන් ඉදිරිපත් කළාද සමීක්ෂණ වාර්තාවලට අනුකූලව ලංකාව ඇතුලේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන පුද්ගලයන්ගෙන් 63.8%ක්ම ඒකත් එක්ක ඇබ්බැහි වෙලා තියෙනවා. එතනින් 53.6ක් මේ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්නේ මව්පියන්ගේ මාර්ග උපදේශනයකුත් නැතුව. එතනින් 46.12%ක්ම ආදරණීය වෙතුනේ නොදන්නා පුද්ගලයන් සමග සමාජ මාධ්‍ය ජාලවල සම්බන්ධතා පවත්වාගෙන තිනවා. ඒත් එක්ක 24.3%ක්ම සමාජ මාධ්‍ය තාලාවල තමන්ගේ නියුට් වීඩියෝ ෂෙයා කරගෙන තියෙනවා. මම ඔබෙන් ප්‍රශ්න කරනවා ලංකාවේ සමාජ මාධ්‍ය ජාලා ඒ තරම් පහළ මට්ටමකදී යද්දී ලංකාවේ ඉන්න දරුවෝ ටිකත් ඒ වගේ ප්‍රාථමික ලෙවල් එකකදී මේ දෙක අපිට ලංකාව තුළ කලපන්න පුළුවන්ද? කලපන්න බෑ. එහෙම තැනක අපි මේක ස්ථානං කරන්න ඕනේ. ඊළඟට ආදරණීය තුනේ මගේ ඊළඟ කරුණත් එක්ක කතා කරද්දී ඊට කලින් ප්‍රශ්නේ. ලංකාව විතර පාසල් වල ළමයි 47ක් බුලි වෙනවා. සමාජ මාධ්‍ය වල ළමයි බුලි වෙන්නේ කොච්චර වගේ ප්‍රතිශතයක්ද? ආදරණීය තුනේ මෙයා හිතන් ඉන්නේ සිරස ලක්ෂපති කියලා. ප්‍රතිශතයක් කොහොම මම උත්තර කියන්න ඕනේ. ඔයාට ඕනනම් මම විවාදී වෙලා හොයලා උත්තරයක් කියන්නම්. ආදරණීය වියතුනේ ඕස්ට්‍රේලියාව තුළ මේ වෙලාවේ ඒකට උත්තර හොයලා තියෙනවා. කොහොමද? ඕස්ට්‍රේලියාව තුළ සමාජ මාධ්‍ය තහනම් කළා නිකන් ඉන්නේ නැහැ. LMS තාක්ෂණය හරහා සමාජ මාධ්‍ය ජාලාවල වෙන්න ඕන දේවල් මොනවද? ඒ වගේ තියෙන නීති රීති මොනවද? දැනුවත් කිරීමේ යාන්ත්‍රණ මොනවද? මේ ඔක්කොම දේවල් මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කරගෙන යනවා. එතකොට මේ අහන්නේ මේක කරන්න යුතුද නැද්ද කියලා මිසක් ලංකාව තුළ මේක කරනවද නැද්ද කියලා විතරයි. ශක්්‍යතාවය තියෙනවද නැද්ද කියලා නෙවෙයි. මේක කරන්න යුතුද නැද්ද කියලා විතරයි. ඊට පස්සේ මගේ දෙවෙනි කාරණාවත් එක්ක